මොන රෙද්දක්ද බං කරන්නේ? බොය කල්පනාව නවත්තපන් නැත්නම් ප්‍රැක්ටිස් දෙන එක නවත්තපන්. මේ මූ ප්‍රැක්ටිස් වල තේරුම නැහැ බං. ඔව්. ඔබ මෙතන ඉඳන් හිත වෙන තැනක තියනම් මේ වැඩේ කරලා තේරුමක් නැහැ බං. හරි? මං කියන්නේ ප්‍රශ්නයක් අහම ප්‍රශ්නෙට මූණ දීපන්. ඒකට උත්තරයක් හොයපන්. නැත්තම් අන්තිමට දුක විතරයි. ඔබට සිංහල තේරෙන්නේ නැහැ නේ. දැන්වත් ඒ කෙල්ලට කතා කරපන්. ඉස්සරට මගහින් තරම් ඔයාට මගේ අතේ දැනෙන්නේ නැද්ද? හැමදාමත් ඔයාගේ වත්සලට මම සෙකන්ඩ් වෙන ඔයාට තියෙන ආදරය නිසා. හංග ඉන්නේ මොකටද? කියන්න තියෙන දේ මගේ මෝන්ට කියන්නේ. ඔය විකාර තවත් මට කියවන් ඉන්න බෑ. අනිත් එක මං කවදාවත් අමසට කියලා දීලා මට සෙකන්ඩ් වෙන්න කියලා. ආ? දැන්වත් මට වගේ පාඩු වෙන්න දෙනවද? මේ මෙතන නෑ අනක මොන කාටද ඔය වෙලාවද දැන් අර මුලිට වෙන්න ඕනේ අන්න දැන් මේ කැකින් දෙපා පොඩ්ඩක් නෑ කිය අයිනේ ඒ අර පොඩි අම්මට යනවා මොකද දෙන්න අය ඔබ අද මම මේ කරන්නේ අදිස්සි වෙලා තීරණ ගන්න එපා. මං කියනට එකම එක පාරක් එකට කතා කරලා බලපන්. ඒක උඹට ආදරේ නම් ඒක උඹට කතා කරලා එන්න. ප්‍රැක්ටිස් කරලා මට තේරෙන්නේ නැහැ බං මේ වගේ මූ පිස්සෙත් තමයි වෙන්නේ. මං කියනට එකම එක පාරක් එකට කතා කරලා බලන්න. ඒක උඹට ආදරේ නම් ඒක උඹට කතා කරලා එන්න. හෙලෝ මට ඔයාට ටිකක් කතා කරන්න ඕන. කියන්න. මම ඔන්න එනවා ඔයාට සෙකන්ඩ් උනා. අපි දෙන්නට මෙහෙම දෙපැත්තකට වෙලා ඉන්න තරම් ප්‍රශ්නයක් වුණ නෑනේ. මන් දන්නේ නෑ. මට තේරෙන්නේ නෑ. මටත් මුලදි හුඟක් දේවල් තේරුන්නේ නෑ.
ඒත් දැන් තමයි ඒ හැම දෙයක්ම මට තේරෙන්නේ. මොනවද ඔයාට තේරෙන්නේ? දැන් ඇයි ඔයා මට කෝ කරේ? මට සමා වෙන්න. ඔයා කියන විදිහට මම තමයි ඔයාට වැරදි කරලා තියෙන්නේ. ඒකනේ මම කරේ. ඇත්තටම මට සමා වෙන්න. මට තව එක පාරක් ඔයාගේ ඇස් දෙක දිහා බලාගෙන කතා කරන්න ඕන. මට ඔයා ඉන්න තැන විතරක් කියන්න. මට ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙනවා. කරුණාවෙන් සමන් වෙන්න. මේ මහනුවර දුම්රිය ස්ථානය. දෙවන වේදිකාවේ මග අරින්න එපා අත්තරේ කියලා මගේ හිත ආයෙ කියන්න ගත්තේ. මට ඔයාව අත්තරන දවසේ. ඉතින් කියන වචනය ඇතුලේ ගොඩක් දේවල් හැංගිලා තියෙනවා කියලා මම දන්නවා. ඒවා හිතන් ඉන්න විදිය. එහෙම කිසි දෙයක් මෙතන නැහැ. ඇති වුණු දේවල් නැති වෙන්නේ නැහැ කියලා කිව්වේ ඔයාමයි මට. ඇති වුණ දේවල් නැති කරගත්තේ මම නෙමෙයි ඔයා. මම ඔයාට දෙයක් ගෙනාවා. මට තවත් ඔයාගේ මුකුත් එපා. ඔයා මන් නැතුව සතුටින්ද ඉන්නේ? ඔව්. හුඟක්. මට ඔයා කියපු දෙයක් මතක් වුණා. මොකද්ද? මේ ඉන්න ටික කාලේ සතුටින් ආදරෙන් ඉමු කියලා කියද්දි මට තේරුණා මම සතුටින් ඉන්නේ තව ටික කාලයක් කියලා. මොකද්ද ඒ කතාව? ඔයාම තේරුම් ගන්නකො. ඔයාම බලන්න. මේ මොකද්ද?
ආදරණීය සුදු නුදුරුවේම උරුම වේයේ මා සිතන මරණය දෙස ඇසිපිය නොහෙලා බලා සිටනවා හැර මට කිරීමට වෙනත් කිසිවක් නැත. ජීවිතයේ අවසාන තප්පරේ තනිව සිටීමට මාගත් අදහස මරණයේ වේදනාව දරා ගැනීමට මට පහසු කරනු ඇතැයි මා විශ්වාස කරමි. ඉතින් නුඹ මට දුන් සෙනෙහස අතහැර පිළිකාව විසින් මට නොදුරේම අත්කර දුන් මාගේ නිහඬවීම හෙවත් මරණය වැළඳ ගැනීමට මා තීරණය කරමි. ජීවිතයේ ඇතම් පරිච්ඡේදයන් අසම්පූර්ණව නිමා කිරීමට අපට සිදුවේ. නමුත් ගැටලුව වන්නේ අසම්පූර්ණ පරිච්ඡේදයකින් පසුවත් ජීවිත කතාව ඉදිරියට ගෙන යාමට සිදුවීමයි. එවන් අසම්පූර්ණ වූ පරිච්ඡේදයන් යලි කෙදිනක හෝ සම්පූර්ණ වේයයි බලාපොරොත්තුවෙන් ඇතමුන් සිය ජීවිත කතාව ඔහේ ලියාගෙන යයි. නමුත් කනගාටුවට කරුණ නම් ඇතමුන්ගේ ජීවිත කතා නිමාවන්නේද අසම්පූර්ණ පරිච්ඡේදයන් අසම්පූර්ණ ලෙසම තිබියදී වීමය.